හයි යාළුවනේ මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා. ඔන්න අදත් වෙනද වගේම ලස්සන වීඩියෝයක් අරන් ආවා. අවට සද්ද නම් ඔයාලා ගණන් ගන්න එපා. ඉතින් යාළුවනේ අද වීඩියෝ කුකින් වීඩියෝ එකක් වෙයි. අද අපි පාන් හදන්න යන්නේ. ඒ ගැන තමයි මේ වීඩියෝ එක. එහෙනම් අපි බලමු නේද කොහොමද පාන් හදන්නේ කියලා. එන්න මාත් එක්ක. ඉතින් යාළුවනේ මේ මීටි මිශ්‍රණය හදාගන්න හැටි මම රෙකෝඩ් කරා. ඒක රෙකෝඩ් වෙලා නැහැ. මම ඔයාලට කියන්නම් මේක මොනවද දාගෙනද හදාගත්තේ කියලා. මුලින්ම අපි ඊස් වලට සීනි දාලා එකට මද්ද රස්නේ උණු වතුර දාලා විනාඩි 10ක් විතර තියන්න ඕනේ. ඒක වෙලා පාන් පිටි වලට ඒ හදාගත්ත ඊස් එක දාලා ඊළඟට ලුණු දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඒකලා මෙන්න මේ වගේ පදමට එකක් හොඳට ඔයාලා අනා ගන්න. පරගානේ පාය පන්සඳ මාගේ නාවතින්කම් නෑනේ මාගේ වලාගේ. ඊළඟට යාළුවනේ මේක පැය භාගයක් විතර රෙදි කෑල්ලකින් වගේ වහලා තියාගන්න ඕනි. ඊළඟට තෙල් කඩදාසියක් අරගෙන අපි පාන් හදන්න ගන්න භාජනයට දාලා මේ භාජනය ඇස්ති කරගන්න ඕනි. ඉතින් යාළුවනේ පැය භාගයක් විතර පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා රොස් පාන් එක හදන මේ විදිහට හැඩයට හදාගන්න ඕනේ. ඊළඟට අපි උඩ අතරනේ හදන්නේ. උඩ අතර හදන්න මේ භාජනයේ තෙල් කඩදාසියක් තියලා ඒකේ අර හදපු මිශ්‍රණය තියන්න ඕනේ. ඊළඟට අපි ඊළඟට අපි අර ෆ්‍රොස් පාන් වල ගාන මිශ්‍රණය හදාගමු. ඒකට පාන් පිටි මේස හැඳි දෙකක් දාලා ඊළඟට තෙල් මේස හැඳි දෙකක් දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ ගාන එනකම්. අපි හදුව මිශ්‍රණය දැන් තමයි ගාන්නේ. අපි පාන් පෙත්තක් මේ ආකාරයෙන් තියලා මිශ්‍රණය ළඟට අපි ඊළඟ මිශ්‍රණය තියන්න කලින් මේක ගා ගන්න ඕනේ. ඔයාලා oven එක සෙල්සියස් අංශක 190 විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න තියලා මේක විනාඩි 20ක් බේක් කරගන්න. ඔයාලගේ oven එකේ oven එකට මේක වෙනස් වෙයි. මේ තියෙන්නේ අපි හදාගත්ත පාන් ටික. අපි තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. අදට කීගෙන්නම්. බයි.